Stop. Look at this. උඹට පුළුවන් නම් අත් දෙකයි කකුල් දෙකයි බැඳලා මීටර් 25ක් වතුරේ පීනලා පෙන්නපන්. guys අද මම කරන්න යන්නේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා කොහොමද වතුරේ පීනන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් මේක මට චැලෙන්ජ් එකක් විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ කරන්න ගෙනත් තියෙනවා සරුස මල්ලි. මෙයා තමයි අද මම වතුරේ පීනද්දි මෙයා තමයි වීඩියෝ කරන්නේ. වීඩියෝ කරන්න ඕන දේවල් රෙඩි කරලා තියෙනවා. ඔයාලට ඈතින් බලා ගන්න පුළුවන් නම් අතනින් ටියුබ් එකක් හයි කරලා තියෙනවා. මෙයාව ටියුබ් එකේ තියලා තමයි මේ වැඩේ කරන්නේ. ඊට අමතරව මගේ ලයිව් ගාඩ් ඇවිල්ලා ඉන්නවා. චාලු වල්ලි ඉන්නවා. තව රෙදු විදිහට ඉන්නවා. මෙයාලා දෙල්ලට සුපිරියට පීනන්න පුළුවන්. මෙයාට වැඩි වේ. චාලුට වැඩිය මෙයාට තමයි පීනන්න පුළුවන්. විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මගේ වීඩියෝ බලන්නේ ගොඩක් කුඩා ළමයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේක කුඩා වුණත් ලොකු වුණත් ඔයාලා මේවා අතදා බලන්න යන්න එපා. මේකෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි මේක try කරලා බලමු. Let's go. guys ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද වතුරේ වීඩියෝ කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ටියුබ් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ටියුබ් එකට මෙන්න මේ වගේ යකඩ ගංචුවක් දාලා තියෙනවා. ඉතින් අරහේ ඉඳලා තමයි පීනාගෙන එන්නේ. අපේ ශමීෂ කොල්ලා තමයි මේ පැත්තට ඇදලා ගන්න. ඉතින් වීඩියෝ කරන කෙනාට කිසිම අපහසුයක් නැතුව මෙහෙම ඇදලා ගන්න පුළුවන් එයාව. ඉතින් ඒ එක්කම මම පීනාගෙනවා. එහෙම තමයි වැඩේ වෙන්නේ. හදිස්සියක් වුණොත් මට මේකේ වුණත් එල්ලෙන්න පුළුවන්. මාව මේකට උනත් ගන්න පුළුවන්. ඉතින් අපි මේක try කරලා බලමු. මේක කොහොමද වෙන්නේ කියලා. guys අත් දෙකයි කකුල් දෙකයි බැඳ ගන්න ලණු දෙකක් ගෙනාවත් යනුත් කියන්න තියෙන විශේෂයෙන් ඔයාලා මේවා අතදා බලන්න යන්න එපා. ඔයාලට අනතුරක් වෙන්න පුළුවන් ඉඳයි මම එහෙම කියන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව අත් දෙකයි කකුල් දෙකයි පිටිපස්සට තියලා බැඳගමු. චානු බඳින්න. චානු කොල්ලා තමයි අද බඳින්නේ. මෙයාට ගොඩක් බැදලා පුරුදු තියනවා. හුලක් ගහන්නත් දක්සයි බඳින්නත් දක්සයි. හදිසියක් වුණා මාව ගන්නව නේද ගොඩට? ගන්න. කියා කර කැමරාව. හදිසියක් වුණා මෙයා මාව ගොඩ ගන්නවලු. සමහරවිට මට මිනිහව ගොඩ ගන්න වෙයිද දන්නේ. බලාගන්නවා පිපිලි ගැටයක් ගහලා තියෙන guys. හදිසියක් වුණොත් යාගන්න මෙතන ගෙවේ. ඒ බුට්ටනික අපේ වාත් එක තරහක් තියනවද කොහොද? පිපිලි ගැටයක් ගහලා තියෙන්නේ. හරි guys look at this. ඔයා නගින්න. guys එහෙනම් අපි challenge එකක් කරමු. ඔයාලා බලන්න. මෙතන තියෙන්නේ චාලු බල්ලි ඉන්නවා වගේ ලගි. චාලු ලගි වෙනව නේද? නෑ. අවුලක් නෑ. ආරෙන් කොල්ල රෙඩිලා ඉන්නේ. පටන් ගමු වැඩි. guys එහෙනම් අපි මේක පිටු චාලු ලගි. 1 2 3 guys මේ සින්දුවක් දාලා පිරමුනේ. ඕ මේවනම් මහ වැඩි. guys look at this. easy. oh no. Vamos guys ටිකක් මහන්සි ඊළඟට මේ කිලෝමීටරයක් විතර පිනුවොත් තමයි මේකේ සම්පූර්ණ ලල්ලෙක් ගන්නෙ. සම්පූර්ණ ලල්ලෙක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. ඒ වගේ වැඩි ගන්න එපා. මේකේ සම්පූර්ණ ලල්ලෙක් ගන්න නම් කොච්චර දුරක බියන්න ඕනද? මීටර 200 කිලෝමීටරයක් විතර අඩුව බියන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේව නම් මට මහලුක වැඩ නෙවෙයි නේද? පහල ගාවේ කොල්ලොට ඇවිල්ලා මේව මහලුක වැඩ නෙවෙයි. ඉතින් ඔයාලා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. මාව ලියනවා. මාව ලියන්න. so guys channel ලියනවා. තද කරලා වැඩි වගේ. අයත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙව්වා. අතදා බලන්න යන්න එපා. මේකෙන් වලට අරතුරක් වෙන්න පුළුවන්. හින්දායි මම එහෙම කියන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යෙන්ම මාව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටින චැලෙන්ජ් දාන්න කරන්න ටිකක් අමාරු වැඩ. අම්බෝ චාරු දෙනවා. හරි. එහෙනම් nice challenge. ජය වේවා.